දේශීය ආදායම් වෙබ් පිටුවට අපිට ප්‍රවේශ වෙන්න පුළුවන්. ප්‍රවේශ වුණාට පස්සේ අපිට ඒ වෙබ් පිටුවේ දකුණු අත පැත්තේ ඉහළ කෙළවරේ තියෙනවා ඊ-සේවාවට ප්‍රවේශ වීම. එතකොට ඊ-සේවාවට ප්‍රවේශ වීමේදී අපිට එතන ක්ලික් කරාට පස්සේ අපිට ඇතුල් වෙන්න පුළුවන් මෙතන වෙබ් පිටුවේ ඊ-සේවාවට ප්‍රවේශ වුණාට පස්සේ අපිට බදු ගෙවන්නා ලියාපදිංචි වීම සඳහා කටයුතු ආරම්භ කරන්න පුළුවන්. එතකොට එතෙන්දී අපිට එතන උඩම තියෙනවා බදු ගෙවන්නා ලියාපදිංචි කිරීම. එතකොට බදු ටින් අංකයක් ලබා ගැනීමේ ලින්ක් එක තියෙනවා. ඒක ක්ලික් කරාට පස්සේ අපිට පෙන්눔 කරනවා ඇප්ලිකේෂන් එක. තනි පුජ්‍යලයක් ලියාපදිංචි කිරීමේ ඇප්ලිකේෂන් එක අපි NIC නම්බර එක ඇතුළත් කරනවා. ඊළඟට නම ඇතුළත් කරනවා. ඊළඟට නම සම්පූර්ණ නම ඊළඟට අපිට අතුල් කරන්න පුළුවන් ඒ පුජ්‍යලයා හඳුනා ගැනීම සඳහා ඒ කියන්නේ කෙටි නාමය ඒක අතුල් කරන්න පුළුවන්. ඊළඟට උපන් දිනය ඊළඟට අපිට අතුල් කරන්න පුළුවන් උපන් රට ශ්‍රී ලංකාව කියලා අපි අතුල් කරනවා. ඊට පස්සේ අපිට preferred mode of communication කියන එක. ඒ කියන්නේ sannivedanaya කරන ක්‍රමවේදය. එතකොට අපිට භාෂාවක් තෝරගන්න පුළුවන් සිංහල හෝ ඉංග්‍රීසි. ඊට පස්සේ කමියුනිකේට් කරන ආකාරයේ ඊමේල් කියන එක තෝරා ගැනීම වඩාත් සුදුසුයි අපිට ගනුදෙනු කිරීම සඳහා. ඊළඟට අපිට මේකෙදි citizenship එක dualද singleද කියන එක අපිට තනි එක පුරවැසි භාවයක් තියෙනවා නම් අපි ද්විත්ව පුරවැසි භාවයක් නැත්නම් ඒ බව සටහන් කරන්න පුළුවන්. ඊළඟට ආදායම මොන ආකාරයකටද අපිට ලැබෙන්නේ කියලා බලන්න පුළුවන්. එතකොට අපි හිතමු ආයෝජන ආදායමක් අපිට තියෙනවා නම් අපි ඉන්වෙස්ට්මන්ට් කියන එක ඉස්සරහා ක්ලික් කරනවා. ඊළඟට අපිට අතුල් කරන්න පුළුවන් ප්‍රොෆෙෂන් එක. ප්‍රොෆෙෂන් එක අපිට අදාළ එකක් මෙතන නැත්නම් අපිට අතුල් කරන්න පුළුවන් අද කියලා. එතකොට අපිට දාන්න පුළුවන් විශ්‍රාමිකයෙක් නම් පෙන්ෂනර් කියලා මේකට අතුළු කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඇඩ්‍රස් එක යොදන්න අවශ්‍ය වෙනවා. එතකොට උපන්න කියන්නේ හැඳුනුම්පතේ ආකාරයට අපිට මේකේ ඇඩ්‍රස් එක අතුල් කරනවා. ඊට පස්සේ අපිට මෙතන තියෙනවා අපි සිටින ස්ථානය, ඒ කියන්නේ පළාත, ඊළඟට දිස්ත්‍රික්කය, කොළඹ දිස්ත්‍රික්කය කියලා අපි අරගත්තොත් ඊළඟට අපිට පෙන්නනවා ප්‍රාදේශීය ලේකම් කොට්ටාස. එතකොට ඒ අදාළ කොට්ටාසය අපි සිලෙක්ට් කරනවා එතනින්. එතකොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය අපි සිලෙක්ට් කරාට පස්සේ අපිට යන්න පුළුවන් ඊට පස්සේ ග්‍රාම නිලධාරී ඩිවිෂන් එකට මේක ක්ලික් කරලා ඉවරනාට පස්සේ ග්‍රාම නිලධාරී ඩිවිෂන් එක අපිට අදාළ එක අපි සිලෙක්ට් කරනවා. ඊට පස්සේ අපිට පුළුවන් අපි අරගත්තොත් ග්‍රාම නිලධාරී ඩිවිෂන් එක අපි අදාළ එක තෝරා ගැනීම අපිට පෙන්නනවා ඒ අදාළ ග්‍රාම නිලධාරී කොටස් ටික. ඊළඟට ඇඩ්‍රස් එක අපි දැනට පදිංචි ලිපිනය අපි මේකට අතුල් කරනවා. ඊට පස්සේ අපි පහළට ගියාම අපි ටෙලිෆෝන් නම්බර එකක් අපිට මොබයිල් නම්බර එක අතුල් කරන්න පුළුවන්. ඊළඟට ඊමේල් ඇඩ්‍රස් එකක් අපිට අතුල් කරන්න වෙනවා. ඒ කියන්නේ අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අපි මෙතන බැංකුවක තොරතුරු අපිට මේ ආයුධම් පත්‍රයට අතුල් කරන්න පුළුවන්. ඊළඟට අපිට පුළුවන් අපි ඒ කියන්නේ ෆැමිලි පවුලේ විස්තර විවාහකද නැද්ද කියන එක. එතකොට අපිට මේකෙදි විවාහක නම් අපිට කලත්‍රයාගේ තොරතුරු අතුල් කරන්න වෙනවා. එතකොට කලත්‍රයාගේ තොරතුරු මේකෙදි අතුල් කිරීම අනිවාර්යයි. ඊළඟට දරුවන්ගේ තොරතුරු අපිට අතුල් කරන්න පුළුවන්. දරුවන් සිටිනවා නම් දරුවන්ගේ තොරතුරු අතුල් කරන්න පුළුවන්. එකිනෙක තොරතුරු මේ ආකාරයට අතුල් කරලා අපිට සේව් කරන්න පුළුවන්. ඊළඟට අපිට පහළ ටික තනිපුජ්‍යල ව්‍යාපාරයක් තියෙනවා නම් ඒ තනිපුජ්‍යල ව්‍යාපාරයේ තොරතුරු අතුල් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මේක අතුල් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ඊළඟට අපිට යන්න පුළුවන් පහළට ගියාම අපි මෙතන හැඳුනුම්පතේ පිටපත අප්ලෝඩ් කරන්න ඕනේ සිස්ටම් එකට පද්ධතියට. එතකොට හැඳුනුම්පතේ පිටපතක් අපි මෙතන ගිහිල්ලා ෆයිල් සිලෙක්ට් කියලා ගිහිල්ලා අපිට හැඳුනුම්පතේ පිටපතක් මේකට උඩුගත කරන්න පුළුවන්. අපි ස්කෑන් කරලා තියාගෙන තියෙන්න ඕනේ. ඊළඟට ඇයි අපි ලියාපදිංචි කරන්නේ බදුකාරය සඳහා කියන එක සටහන් කරලා next කියන එකට ගියාට පස්සේ
අපිට මේ ඇප්ලිකේෂන් එකේ අපි පුරවපු තොරතුරු පැහැදිලිව පෙන්නනවා. එතකොට ඒක පරීක්ෂා කරලා බලලා මේ අයදුම් කරුගේ තොරතුරු අපිට අතුල් කරන්න පුළුවන්. තමන්ම නම් මේ අයදුම් පත්‍රය පුරවන්නේ. එතකොට අපේ තොරතුරු මේකට අපි අතුල් කරනවා. අතුල් කරලා ඉවරලා ඊට පස්සේ මේකේ යටම තියෙන කැප්චර් කියලා එකක්. ඒකත් අපි ඒ විදිහටම ටයිප් කරලා ඉවරලා අපිට මේ අයදුම් පත්‍රය ඉදිරිපත් කරන්න තියෙන යටම තියෙනවා මේකේ සබ්මිට් කියලා බටන් එකක්. එතකොට මේක අපි ක්ලික් කරාට පස්සේ ඔබගේ අයදුම් පත්‍රයේ පිරවීමේ කටයුතු සම්පූර්ණ කරලා තියෙන්නේ. එතකොට මේ අයදුම් පත්‍රය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට යොමු වෙලා තියෙනවා ඇක්නොලෙජ්මන්ට් එකක් නිකුත් වෙයි. එතකොට මේ ඇක්නොලෙජ්මන්ට් එක ඒ කියන්නේ මේක වාර දුන් බවට යොමු කළ බවට තියෙන ඔබට දොරතුරක් තියෙනවා. එතකොට මේ අයදුම් පත්‍රය දෙපාර්තමේන්තුව ප්‍රොසෙස් කරලා ඔබට අදාළ ටින් සහතිකය ඔබ දීලා තියෙන ඊමේල් ඇඩ්‍රස් එකට මේක යොමු වෙනවා. ඒ කියන්නේ ටින් සහතිකය සහ ඊ-සේවාව සඳහා යොමු වෙන්න අදාළ මුරපදයක් මේකෙදි යොමු වෙනවා. එතකොට ඔබට මේක පාවිච්චි කරගන්න පුළුවන් ටින් සහතිකය තමන්ගේ එදිනදා කටයුතු සඳහා දැනට ලක්ෂ ඒ කියන්නේ මිලියන 10ක ප්‍රමාණයක් ලියාපදිංචි වෙලා තියෙනවා. තව මිලියන 7ක විතර ප්‍රමාණයක් ලියාපදිංචි වෙන්න තියෙන්නේ. ඔබත් මේ අර ලක්ෂ 7 කොටසේ ඉන්නවා නම් ඔබට මේ ඊ-සේවාව හරහා ලියාපදිංචිය ලබා ගන්න පුළුවන්. දෙපාර්තමේන්තුවට එන්න කිසිදු අවශ්‍යතාවයක් නැහැ. තමන් ඉන්න තැනකදී හෝ තමන්ගේ කිසියම් පවුලේ කෙනෙක්ගේ හරි මිත්‍රයෙක්ගේ හරි සහයෝගය අරගෙන මේ ඊ-සේවාව හරහා ටින් අංකය ලබා ගැනීමට කටයුතු කරන්න කියලා තමයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හැටියට අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ.